මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය ජයග්‍රහණය කරන්නේ අනුර කුමාර දිසානායක ලබාගත් ඡන්ද සංඛ්‍යාව 52380යි ඡන්ද ප්‍රතිශතය 49.52යි සජිත් ප්‍රේමදාස ලබාගත් ඡන්ද සංඛ්‍යාව 31603යි ඡන්ද ප්‍රතිශතය 29.88යි මේ නිසි බලධාරීන්ගේ අවධානය යොමු වෙන්න මේ තියෙන තමුත්තේගම ඉස්පිරිතාල පිටිපස්සේ ඉස්ත්‍රිකම හරහා මේ ලුණුවැව හන්දියට වැටෙන තැනට මෙහා පැත්තෙන් තියෙන බෝප්පුව මේ බලන්න මේ ඉස්මිත්තාවෙන් එන වතුර මෙතන මේ තියෙන පොඩි මේ දැන් මේ මෙතන බෝප්පුව උඩින් එන වතුර දානවා මේ බෝප්පුව හදන්න බලධාරියෙක් නෑ මේ ඇර්තෝරාවට එන වතුර මේ මිනිස්සු වෙන අපහසුතාවයෙන් පේනවා ඔය බලන්න රේල් යට වෙලා තියෙන හැටි. මේ මෙතනින් කැඩලා තියෙන්නේ. පොඩ අර පාර මැද්දේ යන්න හොඳ. මෙතන පාර කැඩලා තියෙන්නේ. මේ මෙතන කැඩිලා තියෙන්නේ. ඔව්. අර පාර මේ අඩි 6ක් 7ක් එහායින් යන්නේ. මැද අවුලන්නේ වැඩි. ඔව්. අපිට බහලා යන්න. නෑ බහලා යන්න ඕනේ යන්න පුළුවන්. දැන් බයික් ගියා. පරිස්සම යන්න. අරහෙටලා යන්න. මම බලන්න මේ මිනිස්සු යන විදිය. ඉතින් මේ බෝක්කුවක් හදාගන්න බෑ අපිත් ආණ්ඩු පත් කරගත්තා. අදාළ බරදාරී දකීවා. උඹ බාන්න බයික් එකක් යන විදිය. මේ බෝක්කුව හදාගන්න බෑ තාම මේ. ඔල බෝක්කුවේ වතුර හැටි. පොඩි වතුරකින් තමයි යන්නේ. මේ අටවරට ඇල එහෙන් ඔබට පේනවා ඇති මේ ඇල එහෙන් ජරා දාලා කුණු හිර වෙලා මේ ගස් වෙලා මෙහෙන් මේ වෙල් යට වෙලා මේ පාර ගිහිල්ලා අදාළ බලධාරීන් දැකලා මේවට කඩිනමින් උත්තර හොයන්න බලන්න. මොකද අලුත් ආණ්ඩුවක් පත් වෙලා තියෙන්නේ. කවුරුහරි බලධාරියෙක් ඇති කියලා හිතනවා. මේ මුළු ටවුන් එකේම එන වතුර. එන්න මේ ඇටවර වැවට. මෙන්න මේ පාරෙන්. මේ පාරෙන් ඇවිල්ලා මේ මෙතන මේ පොඩි බට දෙකකින් තමයි බහින්නේ. තමයි මම පේනවනේ මේ. මේ පාර තියෙනවා. මේ ඕ ගාලා තමයි ඉතින් පේනවනේ තමුත්තේ මොකද්ද? දැන් මේ ජනාධිපති ගණ්ඩු කුමාර දිසානායක මහත්තයා. කිසිම දෙයක් බලන්නේ නැහැ නේ. උට බල්ලා හොයලා මේ හදලා